ඉතින් ආදරෙන් පිළිගන්නවා මම අද ඔයාලට අරන් එන්නේ වීඩියෝ එක මේ නායකීතු සම්බන්ධ වීඩියෝ එකක් නෙවෙයි. නමුත් ඒ හා සමානම දෙයක්. මොකද මේ වැහලා පායලානේ තියෙන්නේ. ඉතින් දැන් මේ වගේ තැන්වල තියෙන්න පුළුවන් මෙව්වා මොනවද මේ මැනික්කල්. සමහර ඉතින් chance එක තිබ්බොත් හම්බෙයි. පොඩ්ඩක් තහි එකක් දෙමු මේ වගේ තැන්වල. දැන් මේ වගේ ඇලවල් වල ඔයාලට පේනවනේ මේ වතුර පාරවල් බලාගෙන යන තැන් තියෙන්නේ. මේ වගේ තැන්වල අනිවාර්යෙන් ඔය අහුමුළු අස්සේ රැඳිලා තියෙන්න පුළුවන්. ඉතින් ගල් ගොඩවල් එක්ක තියෙන්න පුළුවන්. ඉතින් ඒව අරන් මේ හොදලා පොඩ්ඩක් බලන්න ඕනද ඒක try කරන්නයි නාගන්නයි කියලා ආවේ. නවුව තියෙන අතරේ. ඉතින් ඔයාලට පෙන්නන්නම් මොනවාරි හම්බුනොත් දැන් මම දවස් ගානක් try කරනවා මේ වීඩියෝ එකක් දාන්න. ඉතින් අද සමහරවිට අද මොනවාරි හම්බෙන්නත් පුළුවන්. හම්බෙලා තියෙනවා වටින්නේ නැහැ. ඉතින් ඒ ගල් අර වටින්නේ නැතිව තමයි ගොඩක් හරියට හම්බෙන්නේ. වටිනේවත් අර හැම පාටක් තියෙන හැම ගල්ලක්ම මැණිකක් වෙන්නේ නැහැ. මොකද මැණික් වල තියෙනනේ වර්ග. ඉතින් සමහර විට හොඳ ගලක් වගේ හම්බුනොත් chance එක තමයි. මොනොත් ජීවිතේම කොට ඉතින් එහෙම අපිට හම්බෙන්න තරම් අපිට පිනක් නැහැ ඉතින්. හම්බෙන අයත් ඉන්නවා. ඉතින් ගල් වලින් පයින් ගහගෙන ගිහිල්ලා එහෙම හම්බෙලා තියෙන අවස්ථාවල් තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ බලන් ඉන්න මේ වීඩියෝ එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න. ඉතින් මම අතරමඟදී වීඩියෝ එක ස්කිප් නොකර බලන්න කියලා තමයි ආරාධනා කරන්නේ. එහෙම වුණොත් ඒ වීඩියෝ එකෙන් ඔයාලට වැඩකුත් නැහැ මට වැඩකුත් නැහැ. ඉතින් මුලින් නම් බලා ගන්න. දැන් ඔයාලගේ පැත්තෙත් මේ වගේ තැන් තියෙනවා නම් මේ වගේ දොළ පාරවල් තියෙනවා නම් මේ වගේ දැන් පේනවානේ අතන අර අනික තිරුවානා ගල් තියෙන මේ වගේ තැන්වල 150ක් ෂුවර් මොන හරි දෙයක් තියෙන්න පුළුවන්. ඉතින් ඔය විහිළුවට ගන්න එපා වීඩියෝ එක. ඇත්තටම මේ ඔයාලා දිගටම මම කියන්නේ සම්පූර්ණ වීඩියෝ එක බලන්න කියලා නෙමෙයි. විනාඩි 10ක් 15ක් මේකට මම සීමා කරනවා වීඩියෝ එක ගොඩක් විනාඩි 20 30 ගෙන යන්න නැතුව විනාඩි 10ට 15ට මේ වීඩියෝ හදලා මම දාන්නම්. ඉතින් වටිනා කැලේ ටික අනිවාර්යෙන් බලන්න. ඉතින් මේ වගේ තැනක ඔයගොල්ලෝ නාන්න ගියාම පොඩ්ඩක් නාගෙන එන්න නැතුව පොඩ්ඩක් අවුස්සලා බලන්න. අවුස්සලා බලන්න සමහරට හොඳ මොන හරි දෙයක් තිබ්බොත් හම්බෙන්න පුළුවන්. ඉතින් ඒකයි මම කියන්නේ වීඩියෝ එක ටිකටම බලන්න නාගන්නම් කියලා. ටයිම් තියෙනින්ද පොඩ්ඩක් අපි බලමු පොඩ්ඩක් නේ. හරි එහෙනම් ඉදිරියට හම්බුමු. කොහොමද දිගට මෙන්න කියලා ආරාධනා කරන හැමෝටම. ඉන්න ආව නාගන්න කියලා අපේ ඇලට ලස්සන දොළ පාරකට ආවේ. මම කියන එක එහෙමද දන්නේ. මම හිතන්නේ ඇහෙ නැති කියලා. ඉලව් ඉන්නවා බලාගෙන නේ. පේනවා. කාලකන්ණියෙක් ඉන්නවා බලාගෙන. හලෝ. බයි ෆෝන් එකට බයි. ඉතින් මේ දැන් මේ වැහලා අර සුලිකුණාටුවෙන් වැහලා දැන් පායලානේ. ඉතින් මේ වගේ වතුර පාරවල් ගියේ අහස උසට මේ වගේ වතුර පාරවල් ගියේ. ඉතින් අනිත් මේ ගහගෙන ඇවිල්ලා මේ බොක්කල් ඇස්සේ තියෙන්න පුළුවන් මේ ගල් කියන්නේ මැණික් හරි මැණික් වලට සමාන හරි මොන හරි ගල් જાති තියෙන්න පුළුවන්. ඉතින් ඒකත් එක්ක පොඩ්ඩක් බලන්න කියලා ආවේ. මේ හරි අරගෙන බොක්කවල් ටිකක් අඩු ගල් එකතන ඒ කියන්නේ මොකද්ද මේ මෙතන මේ ෆ්ලැට් ගලක් තනි කර තියෙනවා. ෆ්ලැට් ගලක් සමහර වෙලාවට දැන් මේ වගේ තැන්වල තියෙන්න පුළුවන්. මේ අස්සන තියෙන අස්සවල් වගේ තැන්වල ඇවිල්ලා වැටලා හැලෙන්න පුළුවන්. මෙතන ටිකක් භයානකයි ඉන්න එක හැමතැනම රිලව් ඉන්නේ.
මේ වගේ තැන්වල තියෙන්න පුළුවන්. ඒනානේ ගල් තියෙන හැටි නේ. යාර ඉල්ලමක් වගේ තියෙනවා. ෆෝන් එක තියන්න ඉඩක් නැහැ. මොනවාරි ඒක වතුර හැමතැනම. වතුරේ ෆෝන් එක තියනවා ෆෝන් එක සාක්ෂි දා ගන්න මොනවාරි. හරි කන්නේ. මොනවාද තිබ්බොත් වෙනවද? නේ මෙතන වලක් තියෙනවා මෙතන වල දෙක තුනක් තියෙනවා මෙතන තියෙන පස් ටික අපි බාල්දියට දාගෙන ගිහිල්ලා මේ කල්ලාට ගිහිල්ලා පොඩ්ඩක් ගරලා බලමු. ගරන තැනදී මම වීඩියෝ එකක් ගේන්න. මෙතන පස් තියෙනවා නේ. කල්ලාට ගිහිල්ලා ගේන්න වීඩියෝ එක. එකක් තිබ්බා මොකද්ද දන්නේ නැහැ. තව බලමු. තමයි අම්මුනේ ඒවා වටින්නේ නැහැ මං හිතන්නේ. ඒක බරක් නෑ අනිද්ද මොනවද මන් දන්නේ. ගිහිල්ලා තා වීඩියෝ එකක් දාන්නම් පොඩ්ඩක් මේ ෂෝට් එකක් ගහලා පත්තු කරලා බලන්න. ඒ ටික තමයි හම්බුනේ.
මේක නම් මොකද්ද මන්ද මේ කළු ගලත් එක්ක රතු පාට මොනවද මන් දන්නේ නැහැ ගල් නේ සූට් සූට් එකක් තියෙනවා නේ ඇහැට පේන්නේ නැතුව නේ රතු පාට දන්න කවුරුද ඉන්නවද කමෙන්ට් එකක් දාන්න මම තව පොඩ්ඩක් ගිහිල්ලා බලන්නම් මේ මොනවද කියලා. ඉතින් ආ පස්සේ හම්බෙමු අන්න නාගන්න ඕන නාලේ යන්න ඕන පැයක් විතර මෙතන බම්බු ගැහුවා. ඉලෝරහක් නැහැ බලමු තවත් දවසක ඇවිල්ලා දැන් මම මේ 10 15 පාරක් විතර මෙතන මෙව කරලා තමයි මේ මුකුත් දෙයක් හම්බුනේ නැති නිසා ඔයාලට වීඩියෝ එකක් දැම්මේ නැත්තේ. ඉතින් අද හම්බුන නිසා මම මේ වීඩියෝ එක දාන්න ඉක්මනටම මේ රෝස පාට මම හිතන්නේ මේක රෝස තිරුවාන එකක් වෙන්න ඕන. රෝස තිරුවාන කියන්නේ ඔය වටින්නේ නැහැ. බලමු මං ගිහිල්ලා වීඩියෝ එකක් දාන්න. මේ තමයි හම්බුණු චූටි කෑලි ටික. ඉතින් මේක බලමු. ඉතින් බලන්න මේකෙත් මේ රතු පාට ඩොට් තියෙනවා මොනවද මන් දන්නේ මේකේ ඉතින් මේ මන් දන්නේ මන්නම් මේ මැනික් ගැන මේ මෙහෙම මේ ලොකුවට දන්නේ නැහැ මං හිතන්නේ මේක මේ මං කලිනුත් මේව මට හම්බෙලා තියෙනවා දන්න කෙනෙක් ඉන්නවනම් පොඩ්ඩක් බලන්න මේවා මේක තමයි මට මේ පොඩ්ඩක් අමුතු ගලක් මේ රූටි මෙහෙම තිබ්බට පේනවනේ